good morning යාළුවනේ සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න මම අද කිරිබත් එකක් හදන්න යන්නේ උදේට. දැන් මම මේ කිරිබත් එක කැකුළු හාලා අරගෙන සෝදලා හොඳට මම තිබ්බා රයිස් කුකර් එකේ තමයි තිබ්බේ. තියලා මම දැන් මේක තැම්බිලා තියෙන්නේ මේ බත් එක. දැන් මම මේකට දානවා හොද්ද මිටි කිරි. ඒ හොඳටම මිටිකිරි තමයි මේ දාන්නේ මම මේක දාලා ඉවරලා හොඳට ආයෙසරයක් කවලම් කරනවා. මේ හැඳි කූරෙන් හොඳට කූරු ගන්න ඕන මේක. හරි සුවඳයි දැන්නම් හැබැයි ඒකල මම ආයේ මේක ආයෙසරයක් තියෙනවා කුකර් එක තියෙනවා ආයෙසරයක්. ඒකල වෝම් එකට දාලා ටිකක් වෙලා දාලා ආයි චුට්ටක් කූරු ගාලා දෙපාරක් තුන් පාරක් කූරු ගාලා හදන්න ඕනේ. නැත්නම් රයිස් කුකර් එකේ කිරිබත් එක හදාගන්න හරි අමාරුයි. අපි දැන් මේක ආයෙසරක් තියමු. දැන් යාළුවනේ මගේ කිරිබත් එක ඉදිලා තියෙන්නේ. මම මේ ට්‍රේ එකේ තමයි කිරිබත් එක තුනේ කරගන්නේ. මම දැන් මේකෙන් මේ ගානට තුනේ කරගන්නවා. ස්පැචුලා එකක් තියෙනවා නම් හොඳයි. ඒ වුණාට මගේ ළඟ නැහැ. ඒ නිසා මම හැන්දෙම තුනී කරලා මේක ලස්සනට හදා ගන්නවා. ගානට මෙහෙම හදා ගන්න ඕනේ මේකෙන්. මේ හැන්දෙන් ගානට තුනී කරලා මේ පොඩි හැන්දකින් හදා ගන්න හරිම ලේසි. අපි බලමු මේක තුනේ කරලා ඉවරලා. දැන් ඔන්න මේ මතු පිටේ හොඳ ලස්සනට තුනේ කරලා ඉවරයි. මම මේ හැන්දෙන්ම අපි තියෙන විදිහට හදාගන්න පුරුදු වෙන්න ඕනේ නේද? දැන් ඔන්න ලස්සනට මතු පිට හදලා තියෙන්නේ. දැන් මේක අපි මෙන්න මේ අයිනෙන් කපලා අයින් කරන්න ඕන මේ අයින් කෑලි ටික. එහෙනම් පහලට කපලා අයින් කරන්න ඕනේ. ඒකලා අපිට ඕන ගානකට අපි මේ ගානට වගේ කපමු නේද අද. ගොඩාක් චූටියට කපන්න හොඳ නෑ නේ කිරිබත් එක. ඒ ගානට කපලා අපි මෙතනින් අයින් කරන්න ඕන මේ අයින ටික අයින් කරලා දාන්න ඕනේ. නැත්තම් ලස්සනට එන්නේ නැහැ කිරිබත් එක. අපි මේ ගානට වගේ කපා ගමු. ඔන්න යාළුවනේ මං කිරිබත් හදලා ඉවරයි දැන්. කපලත් ඉවරයි. තව පොඩ්ඩකින් ඉතින් කන්න තමයි තියෙන්නේ. මම තව හදලා තියෙනවා. කිරිපත් කන්න හදලා තියෙනවා මම ලුණු මිරිසක්. මේකට දෙහි එහෙම හොඳට දාලා හදලා තියෙන්නේ. එන යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. බුදුසන්නයි පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම ආදරේ ගොඩක්.